හෙලෝ වශයෙන් මල්ලි. ඔව් ඇත්තට මල්ලි ඉතින් මට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන මං අයියා විදියට වාගේ ගොඩක් සතුටු වෙනවා. එහෙනම් guys ඔන්න අපි Days of Ashen YouTube channel එකට මල්ලි ඉතින් අශයෙන් මල්ලි උදේ ගෑම් වේල දවල් ගෑම් වේල හවස ඒ වගේම රැට කන එකක් තීරණය ගන්න මෙන්න මේ YouTube එකලම තමයි. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න යාළුවා අද ගන්න තියෙන සුපිරිම vlog එකක්. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න ලොකුම මම තෝරගත්ත YouTubers තමයි මගේ කෑම් වේල මුළු දවසම යාළුවා තමයි තීරණය කරන්නේ. ඉතින් උදේ කෑම් වේල දවල් කෑම් වේල හවස ඒ වගේම රැට කන එකක් තීරණය ගන්න මෙන්න මේ YouTubers ලම තමයි. ඉතින් යාළුවනේ අද මට එක ඩේයක් ගොඩක් දීලා තියෙනවා. ඉතින් යාළුවනේ පාවින ඩේයක් තියෙනවා අම්මේ. ඉතින් යාළුවනේ දැන් උදේ 8ට විතර එනවා. අද මුළු දවසම ඔයාලත් එක්ක තමයි ෂෙයා කරගන්නේ මම කන විදිය ගැන. ඒ වගේ මේ සේරම තීරණය කරන්නේ YouTubers එක. ඉතින් යාළුවනේ මෙයාලා රස කරන කන්න කෑම වගේම ගොඩක් දුක හිතෙන විදිහට කෑම ටිකක් මාරු කරලා තියෙනවා. එක එක මික්ස් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ vlog එකකින් සෙට් කරමු. ඉතින් යාළුවනේ සමහර කෑම නිසා මිනිස්සුන්ට වමන යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේ නෙවෙයි. අපිට අද මේ කෑම සේරම කන්න වෙනවා. අපි එකට දැන් බලමු මුලින්ම වෙලා තියෙන්නේ කවුද කියලා. ඉතින් අශයෙන් මල්ලි වාට දෙන චැලෙන්ජ් එක තමයි වා උදේ කෑමට කලින් කරවිල ගෙඩියක් කන්න ඕනේ. එතකොට වා උදේ කෑමෙන් පස්සේ අතුරුපසක් විදිහට අල්ෆෝන්සෝ අඹ ගෙඩියක් එක්ක මී පැණි කන්න ඕනේ. අර අඹේ මී කිරි නම් කමක් නෑ. මොකක්ද අර කන්න කලින් කන්න කිව්වා වගේ කිව්වේ? ඒක ඇහුන්නේ අපි ඊළඟට යන්නද? මනේ මට හිතයි කරන්න ආදරේ යාළුවනේ කරවිල කරලා කන්නලු කරවිල ගෙඩියක් කන්නලු. ඉතින් කරවිල කෑල්ලක් කරි කමු අපි. යාළුවනේ කෑම මේසෙට ආවා ගියේ තමයි කරවිල කරලා කන්න යන්නේ. ඉතින් මේ හරිම සතුටු දෙයක් තමයි යාළුවනේ. මම උයලවත් කන්නේ නෑ කරවිල. ඒක මේ ඒ කියන්නේ ඉතින් ගලපොරුයි අක්කා යෙయ్య දන්නේ නෑනේ කමක් නෑ. මේ හරියෙන් කමුනේ. Five minutes later. කොහමරි ගියාවා. විනාඩි 10කට විතර පස්සේ මම වීඩියෝ එක රෙකෝඩ් කරේ පොඩ්ඩක් මූඩ් එක හරියනකම්. මේ චුට්ටක් විතර ඩාන්ඩු වුණා. අප්පිරියයි නේ ඉතින් ටිකක් මොකක්ද කවන්නේ නැහැ දැන්. ඒ චැලෙන්ජ් එක ඇප්සෙට්. හරි. දැන් කරන්න තියෙන්නේ එයාලා කිය මොකද්ද ඊට පස්සේ කෑවට පස්සේනේ. කෑවට පස්සේකට කලින් අපි බලමු කන්න දීලා තියෙන්නේ කවුද කියලා. උදේට මේක කොහොමද දෙයක් වෙන්නේ. හෙලෝ මල්ලි ඔන්න මං ඔයාලට උදේට කන්න දෙනවා කේක් එක්ක ලුණු මිරිස්. හරිද? කේක් එක්ක ලුණු මිරිස් කාලා වෙන්නන්න ඕන උදේට. ජය වේවා. මන් දන්නේ නැහැ එතනින් එහාට කෑවට පස්සේ වෙනේ වගේ නම් මාව අල්ලගන්න එපා. මන් නෙවෙයි කිව්වේ. එනවා සුපිරි කේක් එක. අපි කමුනේ. ඕ කේක් කන්නනේ කියලා තිබ්බේ. කේක් කම්මානේ කේක් තියෙන්නේ කන්නනේ. මේ කේක් කන්නනේ කියලා තිබ්බේ. අර ලුණු මිරිස් කෑල්ලක් තිබ්බනේ. අනේ යාළුවේ කේක් එක ලුණු මිරිස් එක කද්දි මෙච්චර රහ කේක් එක ලුණු මිරිස් එක කද්දි කන්න අපි ආසාවට චූටි කෑල්ලක් කමු. කමන්නේ දැයිටි ලුණු මිරිස් එකකුත් හදන් යමුකෝ. 5 minutes later. අපේ කේක් එක ඔයාලා දැක්කනේ. දැන් අපි ලස්සනට කේක් එක කපා ගමු එකට. හරිද? කේක් නම් කන්න වැඩි ඕනෙත් නැහැ. උදේට බඩ පිරෙනවා මට. කේක් කැලි දෙකක් කපුවම බඩ පිරෙනවා. කේක් කැලි දෙකක් ඇති. ඒකට හේතුව වල දන්නවනේ. ලුණු මිරිස් එක්කනේ කන්න වෙන්නේ. ඒකනේ කේක් කැලි දෙකක් ඇති කිව්වේ.
හරි ඉතින් කේක් කෑල්ලක් කපා ගත්තා. මෙන්න මේ විදිහට ලුණු මිරිස් හදාගෙන ආවා. සැරට සැරේ ලස් සුපිරියට හදන්න ආවා. ඉතින් කූල් වතුර දිනවා. කූල් වතුරක ලුණු මිරිස් එක. කේක් එක ලුණු මිරිස්. So beautiful. So elegant. Wow, wow, wow. මෙන්න මේ විදිහට එක කේක් කෑල්ලක් තියෙනවා. මෙන්න මේ කේක් කෑල්ල උඩ ලුණු මිරිස් තියෙනවා පේනවා ඇති. මේ මොන තියෙනවා. හරි ඉතින් කමු රස විඳිමු දිව පිනවයි. අද නම් බඩට මොනවා වෙයිද දන්නේ යාළුවනේ. අමුතු විදිහේ කෑම තියෙන්නේ. මන් දන්නේ එතනින් එහාට කෑවට පස්සේ වෙනේ ඔය නම් මාව අල්ලගන්න එපා. මන් නෙවෙයි කිව්වේ. ලුණු මිරිස් සැරයි ඒ වුණාට මේ මම තෝරගත්ත කේක් එක පැන්රා වැඩි ඒ හින්දා පොඩ්ඩක් ෂේප්. Harapkan bahu gamma kali ngකට. Nice. උදේ කෑමෙන් පස්සේ අතුරුපසක් විදිහට අල්පෝන්සු අඹ ගෙඩියක් එක්ක මී පැණි කන්න ඕනේ. හරි ඉතින් දැන් අපි අඹ ගෙඩිය කපා ගමු. ඉතින් යාළුවනේ මගේ කටහඬ ටිකක් වෙනස් නේද? මට ඉතින් යාළුවනේ පොඩ්ඩක් නිින්ද ගියා. ඉතින් යාළුවනේ මම මේ අඹ කෑල්ල කපන ගමන් මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න යාළුවනේ අද මම YouTubersලා 5 දෙනෙක් තෝරගත්තනේ. ඉතින් ඒ YouTubersලා 5 දෙනාට මම කතා කරද්දී යාළුවා කිසිම ලොකු කමක් නැතුව ඉතින් මට වීඩියෝ ක්ලිප් ටික එවුවා. ඒ වගේම යාළුවා හරිම නියතමානී ඉතින් පට්ටම සපෝට් එකක් දුන්නා අද වැඩේට. යාළුවා ඔයාලත් හොඳට එන්ජොයි කරනවා කියලා හිතනවා. ඉතින් අම්බේ නම් සුපිරි රහ අයියේ. පට්ටා. දුන්න සුපිරිම වැඩේ තමයි අම්බ එක මට හම්බුන සුපිරිම දේ අම්බ. දැනට මෙන්න මෙහෙම ගැම්මඩ ඉතින් සුප්‍රීම රහයි. ඉතින් අල්පෝන්සු අඹ ගෙඩියකට මී පැණි දාලා තමයි ඉතින් කන්න යන්නේ. කමු රස විඳිමු පටරයි. යාළුවනේ ඉතින් හිතුවට වඩා පට්ටම රහයි මේ අඹ. මේ කාලේ අඹ හොයාගන්න තිබෙන්නේ. ඉතින් හොඳ වෙලාවට මට අල්පෝන්සු අඹම කියලා තියෙන්නේ. අල්පෝන්සු අඹ විතරයි අපිට හොයාගන්න පුළුවන් උනේ. මේක නැති ආතල් එකේ කන්න පුළුවන් කෑමක් ඈ. දැන් ඉතින් දවල්ට කන්න යන්නේ. අපි එකට බලමුද අපිට දවල්ට මොනවද කන්න කියලා තියෙන්නේ කියලා. එහෙනම් guys ඔන්න අපි Days of Ashen YouTube channel එකට මාළිට මම challenge එකක් දෙනවා. පාමාලි දවල් කෑමකට කන්න ඕනේ හබල පෙටි. හබල පෙටි කියන්නේ අපේ ගම්පලාත් වල හැදෙන කෑමක්. පට්ට ගුණ කෑමක්. හබල පෙටි ඔම්ලට් එකකුයි බෙදලා තමයි දවල් කෑමකට කන්න ඕනේ. ඒ වගේම කෑම කාලා. ඔයාට මම දෙනවා තවත් පුංචි challenge එකක්. ඔයා දැකලා ඇති ලොවි රස පළතුරක්. ලොවි ජූස් එකක් හදලා උඩින් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් දාලා ඒක ඔයා බොන්න ඕනේ දවල් කෑමෙන් පස්සේ. අපි බලමු challenge එක කොල්ල කරයිද කියලා. ඉතින් යාළුවනේ අපි එකටම හබල පෙටි ගේන්න යමු. එහෙනම් යාළුවනේ අපි ගියා. යෝ ඉතින් ගෙනාවා. ඉතින් හබල පෙතියක මෙන්න කඩතු අයියෝ කෑමක් ගෙනාවා. හරිම ගුණයි කියන ඉතින් මම කාලා නැහැ. රස නැති වුණොත් තමයි බලාගන්නේ. කාලා නැහැ මොන වගේ ටේස්ට් එකක් තියෙද්ද බලමු. මම කන්නේ නැහැ කිදාමන් මේ වගේ කෑම. කමු රස විඳිමු. එළකි. එන ඔම්ලට් එක හදන් එන්න මමින්ද? 5 minutes later. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඉතින් සුපිරියටම හදලා ගෙනාවා. ඉතින් අර මේ හබල පෙතියක Yeah, roll bath විදිහට තමයි දෙන්නේ දුවට පස්සේ අපි.
රහයි. ඉතින් හදුවට පස්සේ නිකන් එළවලු ගත්තා ගියාලුයි. අවරහක් නැහැ උනාට මං කැමති නෑ. ඉතින් යාළුවනේ කාලිදෝයියගේ එකක් නම් කම්ප්ලීට් කරා. මේ මොකද්ද අමාරුවේ මොකක්ද මේ අපි හබල වෙති කෑම එක. ඉතින් ලොවි ජූස් හදන ලොවි හොයාගෙන නැහැ මේ කාලේ ලොවි හදන්නේ නෑලු. හරිම සතුටුයි. ඉතින් එයා අයිස්ක්‍රීම් ගත්තා කියන ඉඳ කජුත් තියෙන අයිස්ක්‍රීම් එකක් ගත්තා. දුවත් දානවා. cool. හෙලෝ යාළුවනේ ඉතින් අපි මෙච්චර ලොකම්ලයක දෙරිටි ඉතින් දැන් අපිට හවස තේවුණු වෙලා තියෙනවා. ඉතින් දැන් වෙලා 4:30 වගේ වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපිට දැන් බලමු එකටම හවස වෙලාවට මොනවද දීලා තියෙන්නේ කියලා. හෙලෝ වශයෙන් මල්ලි ඉතින් මම වාට දෙන චැලෙන්ජ් එක තමයි ඔයා ගල්බනිස් ගෙඩියක් අරගෙන සිද්ධාලේප කැස්ස පැණි එක පොඟෝලා ඔයා හවසට කන්න ඕන. ඉතින් ඒක තමයි මගේ චැලෙන්ජ් එක. පුළුවන් නම් කරලා පෙන්නන්න. හරි ඉතින් දැන් අපිට එක්ස්පෙරිමන්ට් කියලා තියෙන මොකද්ද ගල්බනිස් ගෙඩියක් එක්ක සිද්ධාලේප කැස්ස පැණිය මොකක් කන්න ඕන කියලා ඉතින් ගෙනල්ලා තියෙන ඉතින් ගේන්න යන වීඩියෝ එක ගේන්න බරු ගියා. මේක තිබිලා නැතුව ඉතින් අපේ අම්මලා ගේන්න ගිහිල්ලා මට හවස ගෙනත් දුන්න කොහමද? එන්න තියෙන සිද්ධාලේප කැස්ස සිරප් කියලා තියෙනවා. හරිම සතුටුයි මම කන්නේ නැහැ. ඉතින් යාළුවනේ රොක් කේක් කියන්නේ ඉතින් කන්නේ නැති දෙයක් ගල්වනිස් කියන්නේ. ඉතින් අපි මේක කඩලා ගමු ඉතින්. අයියෝ ඉතින් යාළුවනේ මේක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් කමන්නේ නැහැ. ඉතින් කරමු. ඉතින් ඔයාලා ඉතින් සතුටු වෙනවා මම ඉතින් දුක් වෙනවා. කමන්නේ නැහැ. අම්බෝ දැන් ඉතින් මේ කන්නේ නැහැ. ඉතින් යාළුවා අද වීඩියෝ එක ගැන කියනවා නම් ඉතින් අද වීඩියෝ එක නම් ඉතින් වෙනස්ම විදිහේ ඉතින් දෙයක් කරන්න නැතුව කවුරුත් නොකරපු දෙයක්. ඒ වගේ මම දැක්කේ නැහැ මේ වගේ වීඩියෝ ගන්න නම් කවුරුත් කරලා තිබ්බ ලංකාවේ කෙනෙක් නම්. ඉතින් යාළුවා අද නම් වෙනස්ම ඉතින් එක්ස්පීරියන්ස් එකක් තමයි ඉතින් ඔයාලත් බලන්න තියෙන්නේ. ඉතින් අද කොහොමද වෙන්නේ නැත්තේ කියලා. ඉතින් අද වීඩියෝ එක තාම ඉවර නැහැ. මම මේක අතරතුරේ පොඩ්ඩක් ඩබ් කරන්න ඉඳලා ඉතින් යාළුවනේ ඔයාලා අපේ වීඩියෝ බලන්න නේද? ඕ ඔයාලට තමයි කියන්නේ ඔයා hina වෙනවනේ. ඉතින් බෑනේ කරන්න. ඉතින් hinaව ලස්සනයි. ඉතින් හරිද? ඔයා ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න ඕන අපිව. හරිද? ඉතින් අනිවාර්යෙන් subscribe කරන් වීඩියෝ එක බලන්න නිකන් ඉන්න එපා. ගොඩක් අය subscribe කරලා තියෙනවා. subscribe කරන්න, like කරන්න. ඉතින් යාළුවනේ අපිට දැන් 50k වලට ටිකක් වගේ තමයි අඩු. ඉතින් දැන් 50000 ගන්නත් තව 7000 ගානක් යවන මම මේ වීඩියෝ එක දාද්දි නම් ඉතින් යාළුවනේ subscribe කරලා set වෙන්න ඉතින්. අම්මෝ ඉතින් අපේ අම්මා hina වුණා. ඉතින් මටත් hina ගියා. මම hina වෙන්න එපා කිව්වා. මං කොහොම හරි ගිලින්න try කරා. ඒ වුණාට ගිලින්න බෑ. මට අප්පිරියයි. හරි ඉතින් අපි රොක් කේක් එක්ක නැත්තම් ගල්වනිස් එක්ක කැසවැනියක් බිව්වා. ඉතින් දකින්න ඇති කටේ තියන්නවත් බැරි අප්පිරිය වෙන කෑමක් තමයි තියලා තියෙන්නේ. ඉතින් හරි කවන්නේ කටේ හරි තිබ්බා. ඉතින් තේ වෙලාව ඉඳ තේ එකක් බොන්නයි බැලුවේ. හරිම සතුටුයි. අර කටේ තිබ්බට පස්සේ තාම ඉතින් අර රහ තියෙනවා. ඉතින් අවුල් ඒක නම්. ඒ කෑම එක නම් කන්න පුළුවන් එකක් නෙවෙයි. කොහොමද යාළුවනේ ඉතින් ඔන්න දැන් උදේ කෑම වෙලාව දවල් කෑම වෙලාව ඒ වගේම හවස තේ බොන වෙලාව ඉතින් අපි කම්ප්ලීට් කරලා ඉවරයි. ඒ වගේම දැන් තියෙනවා අපේ බ්‍රදර් දුන්න අපේ රෑ කෑම වේල මොනවද කියලා බලන්න. ඉතින් හරි අපි බලමු එකටම අපේ අයියාගේ වීඩියෝ ක්ලිප් එක. ඔව් ඇත්තට මල්ලි ඉතින් මට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන මං අයියා විදියට වාගේ ගොඩක් සතුටු වෙනවා. ඉතින් මට එක වෙලක් හරි වාට මේව කන්න කියලා කියන්න හම්බුන එකම ගොඩක් ලොකු සතුටක් මට. ඉතින් මං කියනවා රෑට කන්න මල්ලි පවුනේනේ. ඒ ඉතින් හොඳ කෑමක් මං වාට දෙනවා. මොකද අයියා විදියට මං වාට කවදාවත් කන්න බැරි කෑම දෙන්නේ. ඒ හින්දා මල්ලි වා රෑට කන්න
අම්මට කියලා හදා ගන්න. හරිද? හොඳ කිරිබත් එකකුයි වා කිරිබත් එකට සෝස් දාලා. කිරිබතුයි සෝසුයි හොඳට සෝස් දානවා. හරිද? රතු වෙන්න සෝස් දාලා කිරිබතුයි සෝසුයි කන්න ඕන. ඒක තමයි වාගේ රෑක් කෑම එක. එතකොට මල්ලි වාට මන් දෙනවා ඩෙසර්ට් එකට මේකත් අම්මට කියලා කැමති නම් හදා ගන්න නැත්නම් කඩෙන් ගත්තත් කමන්නේ නැහැ. හරිද? හැබැයි කන්න ඕන අනිවාර්යෙන්. වා රෑට කන්න ඕන ඩෙසර්ට් එක විදියට කේකුයි කිරිහොදි. ඉතින් වා කේක් එකට කිරිහොදි දාගෙන වා කේක් එක කන්න ඕන. ඉතින් හොඳට කිරිහොදි පොඹවලා කන්න ඕන. හරිද? ඉතින් අන්න ඒක තමයි වාගේ රෑ ඩෙසර්ට් එක. මං හිතනවා ඉතින් අයියා විදියට වාට හොඳ කෑමක් දුන්නා කියලා සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. කොහොම ගෑවත් කිරිබත් එක සෝස් නම් ගන්න වෙයි. ඉතින් බලන්න ඉතින් අද දවසේ මං හිතන්නේ මේ හැමෝම කතා වෙලාද කොහොමද මට මේක දෙන්නේ මේ හැමෝම මොකක් හරි අවුල් දෙයක් දෙනවා මේ මං හිතන්නේ හැමෝම කතා වෙලා දෙන්නේ මේක අසාධාරණ වැඩක් මේක. කවන්නේ අපි කිරිබත් තරන් එමු සෝසුත් තරන් එමු. ඉතින් කිරිබත් දුන්න එක නම් මරු. ඉතින් මම ඉතින් කිරිබත් කෑල්ල කකා ඉන්නවා ඉතින්. හරි හරි සෝසුත් ගාන් ගන්න හොමින්ද. සෝස් ගාන් කන්නම් අනේ සෝස් ගෑනලා තියෙන ඔය ඉතින් එකක් ගැම්මට කෑවා. ඉතින් සෝස් දාලා කද්දි එපා වෙන ඉඳ එකක් මුලින්ම නිකන් කෑවා. රෑට බඩගින්න බිරෙන්න ඉතින් දුන්න කෑම එක නම් හොඳයි. ඒ වුණාට සෝස් දුන්න එක නම් තරේ වැරදි. හරිම සතුටුයි. ඉතින් මාත් ආසාවෙන් ඉන්න අපේ අයියර මොකක් හරි ඔය වගේ මට තෝරන්න දුන්නා මම ඕක මතක තියාගන්නවා. හරිම සතුටුයි. අයියෝ කිරිබත් එක්ක කියලානේ තියෙන්නේ නේ අපි පොඩ්ඩක් ගාගෙන කමු වැඩි ඕන්න. මරු සෝස් එක ගාගෙනම කාලා බලන්න ඔයාලනේ මොන වගේ එකක්ද දෙන්නේ කියලා බලන්න. අපේ අයියා ගාලා තමයි. මං හිතුවා රයිස් එකක්වත් දෙයි කියලා අද රෑට. අම්බෝ අජේ අපි යන් ඩෙසර්ට් එක ගන්න. ඉතින් මං හිතන්නේ අපේ අයියාට පොඩ්ඩක් මේ මාරු වෙලා තියනවා. ඒ කියන්නේ අපේ අයියා දුන්න විදිය තමයි මං කියන්නේ පොඩ්ඩක් මාරු වෙලා. හරිනම් මට කිරිහොදි දෙන්න ඕන. කිරිබත් කන්න. ඒ වුණාට මට කිරිහොදි දීලා තියෙන කේක් කන්න. හරිම සතුටුයි. අද හැමෝම කතා වෙලා වගේ මේ කේක් දුන්නා. මිනි කැප්ෂන් එක දුන්න විශේෂයෙන්ම මට කේක් එක ලුණු මිරිස් කන්න දුන්නා. දැන් මේ කිරිහොදි එක කේක් කන්න දෙන්නේ නැහැ නේ අපේ අයියා. මාරු ඉතින්. කේක් දෙයක් ඉදලා තියෙනවා. අපි කේක් එක දෙයක් කමු ඉතින්. නිගමට හරි කියනවාට බලන්න ඔයාලා try කරලා බලන්න යාළුවේ කන්න පුළුවන්ද කියලා මේවා. කොච්චර රහ කේක් කරද්ද මේ කිරිහොදි එක කන්න දෙන්නේ යන්නේ. අනිත් නිකන් කම. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක ඉවරන්නේ. ඉතින් අද හිටියේ YouTube channel එක කියන්නේ ඒෂාන් vlog කාලිදුකා වීෂ එහෙරෙන් YouTube channel එක mini caption ගාලේ බොර්ලොයි සිලොන් ස්පයිඩ් ඔන්න YouTube channel ටික එකතු කරගෙන තමයි අද ඉතින් අද කෑම දවස් කෑම සේරම ටික ඉතින් තීරණය කරන්නේ YouTube channel. හරි දියල්නේ ඉතින් YouTube channel වලට special thanks කරනවා. ඉතින් subscribe කරන්න, comment කරන්න, share කරන්න. අය අලුත්ම vlog එකකින් සෙට් වෙනකන් ගිහලා එනම් මම Days of Ashe